අනු මෙහා ටිකක් එන්නකෝ. අයියෝ මොකක්ද අපෝ කරගත්තේ? මාවැරි ජලාශය වගේ. කවුද කඩු සැරිඳුනේ? අනේ අනු එහෙට සෙක්සස්. මේ වගේ කෝරියල්මයි මට සෙට් වෙන්නේ. මොකදින් දැන් මෙතනලා ඉන්නේ? අනරේටලා ඉන්නේ මම මේක හදනකම්. අනේ මගේ ෂූස් චරාවනවනේ. ෂූස් ජරාවෙනවද? කියන්න එපා නම ඔය ඉතින්. තාදි මේ සාරතේ තියෙන නෙළුම් මල් වල විශේෂත්වයක් ගන්නවා. ඕකේ. ඉන්න මම ඔයාලට ප්‍රායෝගිකව මේක තේරුම් කරලා දෙන්න. නෙළුම් මලේ පාරිශුද්ධතාවයේ කෙසේද යත් ඒ මඩ සහිත ජලයේ උපත ලැබුවත් මඩ යාන්තමින්වත් නැටි පවිත්‍රව පවතිනවා. ආන්නේ වගේ තමයි තාදී කෑනු ළමයිනුත්. පරිස්සමෙන් අන්හරි. එතකොට මහා කවි කාලිදාස තමන්ගේ සාහිත්‍ය නිර්මාණවලදී නෙළුම් මල විචිත්‍රවත් කාන්තාවකට සමාන කරලා තියෙන බව ඔයාලා දෙන දන්නවද? දන්නවද? දන්නේ නැහනේ. කමක්. මොකද පාර්වතී නෙළුම් මලක් වුණාට මේ වගේ පරණ කවි ගැන කාලිදාසට වෛර නැහනේ. ඕ ගෝඩ් අනු ගන්න තාදියෝ ගොඩට. අපෝ මට පොඩ්ඩක්වත් ගැවෙන්න බැරි කාටුස්. අනු තුවානා. මේ ඉන්නේ මගේ හොඳම යාළුවෝ දෙන්න. මට මේ දෙන්නව නැතුවම බෑ. ඒ වුණාට මේ දෙන්නට මේ දෙන්නව පේන්න බෑ. ඇස් දිලිසෙන හිනාවකින්දලා ඇස් රතු වෙන කඳුලකට යනකන් රණ්ඩු කරන්න මේ දෙන්නට තියෙන විශේෂ හැකියාවක්. අපිව හොඳටම අඳුරන අපි නොකියන දේවල් පවා ඇහෙන යාළුකම් ජීවිතේට ලැබෙන්නේ එකපාරයි. ඒ යාළුකම් තමයි අපිට හුස්ම ගන්න හයියක් වෙන්නේ. හැමදේම අතහැරලා දාන්න හිතන වෙලාවට අපිව තදින් අල්ලගන්නේ. ඉතින් මම මේ කියන්න යන්නේ අපේ යාළුකමේ ආදර කතාව. Oh no.